මතක් කෙරුවා. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති. චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරං. අචිරං වතයන් කායෝ. බොහෝ කාලයක් මේ ශරීරය තියන්නේ නැහැ. මේ ශරීරය බොහෝ කාලයක් අපිට තියාගන්න බෑ. මේක පොළව හරහා ඇද හැලෙනවා. මේ උණුසුමයි විඥානයයි පහව ගියාම හරියට දි รา ගිය ලී කැබැල්ලක් වගේ. දැන් අපි හිතනවද එහෙම? අපේ ජීවිතේ අපි කල්පනා කරනවද? කොයිතරම් හොඳට මේ ශරීරයේ පෝෂණය කෙරුවත්, කොයිතරම් සැපවත් ජීවිතයක් අපි ඉන්න උත්සාහ කෙරුවත්, බොහෝ කාලයක් යන්න ඉස්සෙල්ලා මේ ශරීරය මේ මහ පොළවට ඇදගෙන හැලෙනවා. එහෙම අපි කල්පනා කරන්නේ. හැබැයි මේ කියන්නේ ඔබට ලැබිච්ච අවස්ථාව ඔබ විඳින්න එපා කියන කාරණාව නෙමෙයි. දැන් ගිහි ඔබට ලස්සන ඇඳුමක් අඳින්න ඕනේ. ඒ වගේම ඔබේ ශරීරයට ඔබ සුවඳ ගල්වනවා. මේ නොයෙක් දේවල් කරනවා. හැබැයි ඒවා කරාට අපි මේ කාරණාවත් හිතන්න ඕන. ඒ කාරණාව හිතීමෙන් අපේ ජීවිතයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතනවානේ මරණය ගැන කල්පනා කෙරුවොත් මගේ පෞල් ජීවිතේ ඉවර වෙයි. මගේ ජීවිතේ ඍණාත්මක චින්තන මතුවේ. මේ ආදී අපි කල්පනා කරනවා. මරණය ගැන සිහිපත් කිරීමෙන් ඔබගේ චින්තනය සුභවාදී වෙනවා මිස අසුභවාදී වෙන්නේ නැහැ. මොකද මේක මතක් කරන්නේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ අපි අගාධයකට ඇදලා දාන්න අපට දේශනා කරන්නේ නැහැ. යථාර්ථයේ ඇත්ත ජීවිතයේ තේරුම් ගත්තාම සරලව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. දැන් වීදුරුවක් බින්දෙනවා. ඒක අපි දන්නවා. ඒතර බින්දෙන බඩුවක් කියලා අපි මේක දැනගෙන යම් දවසක අපි අතින් බිඳුනොත් අපි හිතට දීලා තියෙන මේක බින්දෙන දෙයක්, මේකේ කොයි මොහොතේ හරි මේක විනාශ වෙලා යනවා. අන්න එහෙම හිතනකොට බින්දලා ගියත් අපට හිත හදාගන්න පුළුවන්. ඒතර අන්නේ ස්වභාවයයි අපට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කීවේ නුවණින් අපට වෙන විපත. අපට එහෙම දරා ගන්න බැරි, අපි අර ධර්මානුකූලව එක කල්පනා කරන්නේ නැති නිසා අපේ ඥාතියෙක් මිය ඇදුනොත්, අපේ ළඟ කෙනෙක් මිය ඇදුනොත් අපි කොයිතරම් කම්පනයක් වෙනවද?